අපිට මේ ඔබ වහන්සේගෙන් දැනගන්න පුළුවන් නම් ඒ ඇත්තටම අපි ඉන්නේ වීඩියෝ ගේම් එකක් ඇතුළේද? වීඩියෝ ගේම් එකක්. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් බැලුවම අපිට තේරෙන්නේ මේ දැන් මේකේ වෙන විදිහ ගැන අපිට අයිඩියා එකක් අදහසක් ගන්න බැරි වුණා. මේ කියන්නේ ගේම් එකක ඊළඟ මොහොත කොයි විදිහටද කියලා කියන්න බෑ වගේ. කියන්න පුළුවන් මේක ප්‍රෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම ඔව් දැන් නැවත වාරයක් අපි අදත් අන්රිලෙන්ට් තුලින් දෙවෙනි වරටත් සම්බන්ධ වෙනවා රතුපස් කැටියේ විමුක්තගතන ස්වාමින් වහන්සේ සමග. ගොඩක් උනන්දුවක් තිබුණා, ප්‍රශ්න අහලා තිබුණා, වැදගත් ප්‍රශ්නයක් අපිට අහන්න දකින්න ලැබුණා. ඒක මම හිතන්නේ පොදුවේ ගොඩක්ම කතා වෙන ප්‍රශ්නයක් හැමෝටම. මේ අපි ඉන්නේ නිකන් අර වීඩියෝ ගේම් එකක් වගේ ඇතුළේ. ඒක සිමියුලේෂන් තියරි කියලා ලෝකේ හරියට කතා වෙනවා. ඔය සිමියුලේෂන් තියරි කියන එක යටතේ කතා වෙනවා මේ අපි ඔක්කොම ඉන්නේ වීඩියෝ ගේම් එකක් ඇතුළේ වගේද කියලා. ඒක මේ කමෙන්ට්ස් උත් අහලා තිබුණා. අපිට මේ ඔබ වහන්සේගෙන් දැනගන්න පුළුවන් නම් ඒ ඇත්තටම අපි ඉන්නේ වීඩියෝ ගේම් එකක් ඇතුළේද? වීඩියෝ ගේම් එකක්. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් බැලුවම අපිට තේරෙන්නේ මේ දැන් මේකේ වෙන විදිහ ගැන අපිට අයිඩියා එකක් අදහසක් ගන්න බැරි වුණා. මේ කියන්නේ අපිට දැන් වෙන සිද්ධි ටිකක් තියෙනවානේ ජීවිතේ. සැප, දුක, සතුට, අසතුට, ජීවිතේ බලාපොරොත්තු කඩවීම, බලාපොරොත්තු ඉෂ්ට වීම. ඒතර බලනකොට දැන් ගේම් එකක ඊළඟ මොහොත කොයි විදිහටද කියලා කියන්න බෑ වගේ. ඔව්. ඊළඟ මොහොතේ අපි හිතමුකෝ යුද්ධ පිටියට බැස්සා වගේ කියලා එකක් ගේම් එකක්. ඒකත් ගේම් එකක් නේ. ඒකට ඒක ඇතුළට බැස්සම පින් බෝම්බයක් අහුවෙන්න පුළුවන්. නේ? උඩින් ගහන්න පුළුවන්. හැංගිලා ගහන්න පුළුවන්. ස්නයිපර් එකක් ගන්නවා. ඒකට ඊළඟ මොහොත ගැන අදහසක් නැහැ. ඒක කොහොමද වෙන්නේ? වෙන්නේ කියලා. එතකොට පිරිසකට පුළුවන් මේක සර්ව බලධාරි දෙවියෙක් ඉන්නවා. එයා විසින් කරවනවා කියන තැනට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධිය වුණාට පස්සේ ඒක කර්මයට බාර දෙන්න. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේක ප්‍රෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම සිස්ටම් වෙලා තියෙන්නේ ගේම් එකක් විදිහට. ප්‍රෝග්‍රෑම් කරපු එකක්. ඒකට ඒකේ ඇතුලේ සෙල්ලමක් යනවා වගේ විදිහක් ගැන කියන්න පුළුවන්. එක එක විදිහට මේක කාලෙන් කාලෙට අර්ථ දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් ගේම් කීපයක් තියෙනවා. ඔය කියන තියරිය ඇතුලේ කතා කරන්නේ එක ගේම් එකක් ඇතුලේ තව එකක් තියෙනවා. ඒක ඇතුලේ තව එකක් තියෙනවා. එතකොට අපි ඉන්නේ කීවෙනි එකේද කියලා හිතාගන්නේ නැහැ. ඒතර මේක බලන් යනකොට මේ ඔක්කොම කතාවට මුල හරි හැටියට මේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි කම. අපිට කියන්න බෑ මේක වීඩියෝ ගේම් එකක් කියලා කියන්න බෑ. එතකොට ඒක අපිට පණවන්න වෙනවා කලින් සූදානම් වෙලා තියෙන කලින් සැලසුම් වෙලා තියෙන විදිහක් තියෙනවා. ඒ තියෙන විදිහට අනුව ඊළඟ මොහොත හැදෙනවා කියන්නේ. කියන්නේ අපිට දුක ලැබෙන එක ස්ථිර කරලා තියෙනවා. සැප ලැබෙන එක ස්ථිර කරලා තියෙනවා. ඊට කෙනෙක් හිඟන්නෙක් වෙන එක ස්ථිර කරලා තියෙනවා. තොර කෝටිපතියෙක් වෙන එක ස්ථිර කරලා තියෙනවා. ඊළඟ මොහොතේ කකුල කැඩෙන එක ස්ථිර කරලා තියෙනවා. ඔක අර ඩිටර්මිනිසම් කියලා කතාවක් තියෙන ඔන්න ඒකත් එක්ක යනවා හොඳනේ. මෙන්න මේක. ඩිටර්මින් දෙක අනිවාර්යෙන් වෙනවා වෙනවමයි කියලා නේ. දැන් නිත්‍ය සංඥාවට වැටිලා. නිත්‍ය සංඥා. කියන්නේ අපි ගත්තම මේ කර්මය කියන එකටම තමයි. උග්‍ර කර්මඵලවාදයත් ඔය වගේම. ඒ විදියමයි. මොකද කලින් අපි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙනවා. ඒක තමයි දැන් මේ වෙලාවේ දුවන්නේ. එන මොකුත් කරන්න බෑ. වෙනසක් කරන්න බෑ. කර්මය තමයි දැන් විපාක දෙන්නේ. ඒතර මේ වචන වෙනස් කරලා ඔය ඇවිල්ලා තියෙන ඒකම තමයි වෙන විදිහකට ගත්තා. ඒතර ලෝකයේ ඇතුලේ කාට කතා කළත් කියන්න වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා දැන් සිද්ධ වෙන්න ප්‍රතිඵලයක් විදිහට. ඒතර ගොඩක් අය හිතන් ඉන්නවා මේ
බුදුන් වහන්සේ කියලා දුන්නේ කලින් හේතුවක් නිසා හැදිච්ච ඵලයක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි කතාවකට යනවා. මොකද මේ හැම කතාවක් අස්සෙම තියෙන්නේ අපිට සත්‍ය වටහා ගන්න බැරි කමක්. ඒ කියන්නේ ඇත්ත මොකක්ද කියලා හිතා ගන්න බැරි නිසා අපිට පුළුවන් කතා හදන්න. අපිට තේරෙන ඒවායින් එකක් හදාගන්නවා. අපි හදනවා. ඒ කියන්නේ දැන් අපි දැන් හිතන්නකෝ. අපි භෞතික විද්‍යා විෂය ඇතුලේ ඒ දැනුම් පද්ධතිය හිටියොත් ඒක හදාගන්න. එතකොට උග්‍ර මොකක් හරි ආගමික කරණයක් මූලික කරගෙන ඒ ආගමේ තියෙන දැක්මට අනුව එහෙම නැත්නම් දෘෂ්ටියට අනුව අපිට කියලා දීපු දේ දරාගෙන තව එකක් හදාගන්න. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ගත්තම අපි කැමති මෙහෙම දෙයකට. ඒ කියන්නේ අපි දැන් හෙට හරි අනිද්දා හරි කවදා හරි මැරෙනවා කියන එක දන්නවා. ඒකට මැරෙනවා කියන එක දැනගත්තම මිනිස්සු කැමති නොමැරී ඉන්න. එහෙම නැත්නම් සදාකාලිකවම මරණින් මත්තේ සැප ඇති තැනක් දෙන කතා කරන්න. කියන්නේ මරණය මූලික කරගත්තම මරණ බියත් එක්ක හැම මිනිස්යාගේම ඔළුවේ වැඩ කරනවා මරණින් මත්තේ තැනක් තියෙනවා නම් හොඳයි. මං නැති වෙනවට බයයි. මං නැති වෙනවට බයයි. ඒ නිසා උග්‍ර සමහර විට භෞතික විද්‍යාවේ ඉහළටම ගිය මිනිස්සෙක් පව දෙයයන් වහන්සේ ළඟට මරණින් මත්තේ යනවා කියන එක විශ්වාස කරනවා. මොකද ඒක මනස ඇතුලේ නිතින්ම ක්‍රියාත්මක වෙනවා අර මරණ බයත් එක්ක මැරුණට පස්සෙත් මම ඉන්නවා වගේ එකක්. ඒක තියාගන්න හරි ආසයි. ඒ නිසාම ගොඩාක් වෙලාවට අපි හැම ආගමකම ගත්තම අන්තිම තැන කතා කරන්නේ මරණය බත්ත කරලා. ඒතර මරණය සම්බන්ධ කරලා. ඒතර මිනිස්සුන්ට ඒ මරණය ගැන මතක් කරලා දීලා මරණයෙන් මත්තේ මෙහිම වෙන්න නම් මරණයෙන් මත්තේ හොඳ වෙන්න නම් මරණයෙන් මත්තේ ස්වර්ග රාජ්‍යයට යන්න නම් මරණයෙන් මත්තේ දිව්‍යන් වහන්සේ ළඟට යන්න නම් එහෙම නැත්නම් නිවනට යන්න නම් කියලා අපි මොකද්ද කරන්නේ? වචන ටික වෙනස් කරලා කතාවක් හදනවා. එතකොට මේ වෙලාව කියන එක අපිට මගහැරලා. මොකද අපි හිතන් ඉන්නේ නිවෙන්න තියෙන්නේ මිනිහෙකුට අදද හෙටද අනිද්දාද මතු සසරකද මරණයෙන් මත්තේද කියලා බැලුවොත් එහෙම නෑ නිවෙන්න තියෙන්නේ දැන්. දැන් නිවෙන්න බියනවා. හැබැයි දැන් නිවෙන්න ඕන කියන එක දන්නේ නැහැ. ඒතර මම හිතන්නේ අපි දැන් නිවෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්න ගන්නවා. අර අපිට ප්‍රශ්නයකට උත්තරේ එන්නේ නැති වෙන්න හේතුව තමයි මිනිස්සයා කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. එතකොට ලෝකය කියන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසාම අපි ආපු තැනක් ගැනත් යන තැනක් ගැනත් හිත හිතින් කතාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට නිතරම අපි කරන්නේ අපිට මේ වෙලාවේ හම්බ වෙන දේ මත පිහිටලා තමයි සියලු තීරණ ගන්න. එතකොට මේ මොහොතේ පිහිටලා තමයි අපි සියල්ල තීරණය කරන්නේ. එතකොට දැන් අර ගේම් එකේ කතාවට අපි ඇවිල්ලා බැලුවොත් මේකෙත් තියෙන්නේ අර අතීතයේ හදපු මොකක් හරි එකක් තියෙනවා කවුරු හැදුවද දන්නේ. අන්තිමට ඒගොල්ලොත් වචනෙන් නොකියුවට ඔක දෙයයන් වහන්සේට හරි කාට හරි කාගේ හරි ප්‍රෝග්‍රෑම් එකක් කියලා නොකිය කියන්න හදනවා. මොකද ඒගොල්ලෝ ඉන්න ආගමික දෘෂ්ටිය තමයි මේක මැවුම් වාදයක්. එහෙම නැත්නම් මේක දෙවියන් වහන්සේගේ කැමැත්තට සියල්ල වෙනවා. ඉතින් එතකොට මොකද්ද හරි ලේසි අර වගේ තියරියක් දාලා මේක ගේම් එකක් මේක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ නොකිය මොකද්ද? දෙයයන් වහන්සේගේ කැමැත්තට වෙනවා කියන්නේ. ඒතර අපිට අර මේ අද දවසේ තියෙන ප්‍රොෆෙෂනල් විදිහේ වචන භාවිතා කරලා මේක එළියට දුන්නම අරක නිකන් පේන්නේ නැහැ වගේ. හැබැයි ඒක පේන්නේ නැති වුණාට
ඒ ඇතුළට ගිහිල්ලා බැලුවම තේරෙනවා මේ කියන්න හදන්නේ මැවුම්වාදයම තමයි. ඒතර මේ කියන්න හදන්නේ පෙර හදාගත්ත එහෙම නැත්නම් කවුරු හරි කරපු සිස්ටම් එකක් තියෙනවා. උඹලා නිකන් ඒ සිස්ටම් එකේ යුක්ත විතරයි. මේ සිස්ටම් එක ඇතුලේ මොකද තියෙන්නේ? වෙන මොකුත් කරන්න වෙන මොකුත් කරන්න නැහැ. එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්තට තමයි දුප්පත් වෙලා තියෙන්නේ, පෝසත් වෙලා තියෙන්නේ, දැනුම ලැබෙන්නේ, දැනුම නැති වෙන්නේ, මැරෙන්නේ, නේ? ස්වභාවික විපත් වෙන්නේ, අනතුරු වෙන්නේ මේ ඔක්කොම තීරණය වෙලා ඉවරයි. ඒ වගේ. ස්ක්‍රිප්ට් එකක් ලියලා ඒක යනවා වගේ හිතන්න. ලියපු එකක් දැන් රන් වෙනවානේ. දැන් ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක දැන් ඉතින් මොකුත් කරන්න දෙයක් නැහැ. මේ දුවනවා. ඒතර කරන්න දෙයක් නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ මොකද්ද? කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්තනේ කියලා හිත හදාගන්න. වහන්ස කියන සිමියුලේෂන් තියරි එකෙත් ඇත්තටම සැඟවිලා එන්නේ ඒ අදහසමයි. මොකද සමහරවිට ඒ කට්ටියටත් වෙන එකක් හිතා ගන්න බැරි නිසාත් වෙන්නත් පුළුවන්. දැන් ජීවිත කාලෙම අහලා තියෙනෙත් ඒ වගේ දේවල් නම් දැන් ඔය භෞතිකවාදී කට්ටිය ගොඩක් කියන්නේ භෞතික දෘෂ්ටියෙන් බැලුවාම ගොඩක්ම ඔය සිමියුලේෂන් තියරි කියලා කියන එක ගන්න කට්ටිය හිතන කට්ටිය ඉන්නවා. ඔය කියන්නේ ඔය ලොකු කම්පැනිස් වල එහෙම අයිතිකාර අය පවා ඒගොල්ලන් හිතන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ගොඩක් ඒ ගැන කතාත් කරනවා. ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවත් දැන් වෙන එකක් හිතා ගන්නත් බෑනේ. දැන් මම ඉන්න මම නැති වෙන්න කැමැත්තකුත් නැහැ. ඒක නැති වුණොත් බයයි. එතකොට අන්තිමේදී උත්තරේකුත් නැහැ. එතකොට අන්තිමේදී වෙන මොකක් හරි දෙවියන් වහන්සේ නෙමෙයි වෙන මොකකට හරි බාර දෙනවා. ඒ වගේ අදහසක්ද වහන්සේ එතන? මෙහෙම දැන් අපි හිතමුකෝ අපි නොකිව්වට ගොඩක් අය ලෝකේ දෙවියන් වහන්සේට බාර දීලා ඉවරයි. ඒතර ඒක අර තමන් ඉන්න මට්ටමේදී ඒක ඒ විදිහට කියන්න බෑනේ. ගොඩක් වෙලාවට කියන්න බෑ. ඒ නිසා තමන්ගේ තියෙන ස්වභාවයත් එක්ක තමන් මේක දෙවියන් වහන්සේ වෙනුවට මේක ගේම් එකකට සිස්ටම් එකකට ප්‍රෝග්‍රෑම් එකකට ආදේශ කරලා තියෙනවා. අර වචන නැති වුණාට ආදේශනේ දිහා බැලුවම ඒකම මොඩල් එක විවිධ විදිහට එනවා. එතකොට ආගමික මොඩල් එක විදිහකට යනවා. එතකොට භෞතික විද්‍යාව කියලා ආයි ඇවිල්ලා තියෙන ආගමකටම තමයි. මොකද ඒකත් ඇදහිීමක්, ඒකත් විශ්වාසයක්, ඒකත් පිළිගැනීමක්, ඒකත් තරහ ගැනීම. ඒතර ආගම කියලා කියන්නේ පිළිගැනීමක්, විශ්වාස කිරීමක්, දරා ගැනීම. ඒතර භෞතික විද්‍යාව ඇසුරු කරගෙන හරි තව තියරිස් මොන හරි ඇසුරු කරගෙන හරි මොකක් හරි එකකට එනවනේ හැමතැනම තියෙන්නේ ඒකමයි. පිළිගන්නවා, විශ්වාස කරනවා, නිගමනය කරනවා. හැබැයි අන්තිමට බැලුවම එකක් තියෙනවා නිගමනයක්. දැන් හිතන්නකෝ දෙවියන් වහන්සේ නිසා වෙනවා කිව්වත් නිගමනයක්. කම්පියුටර් ගේම් එකක් වගේ කිව්වත් නිගමනයක්. ඊළඟට කර්මය නිසා වෙනවා කිව්වත් නිගමනයක්. ඒ කියන්නේ වහන්සේ කියන්නේ ඒක බලෙන් හිතා ගන්න වෙලා තියෙනවානේ. ඒ කියන්නේ තනිකරම හිතලුවක්. දැන් නිගමනයක් ගන්නවා කියන්නේ හිතා ගන්නවනේ අපි. ඒ කියන්නේ ඇත්තටම ඒක වෙන්න ඕනත් නැහැ හිතාගත්තත් ඇති වගේනේ. ඒ අර්ථයෙන් ගියොත් එහෙම දැන් අර ඒ කියන්නේ හිතාගත්ත දෙයක්මනේ. හැබැයි දැන් ඇත්තටම වෙන දෙයක් නම් ඒකේ හිතා ගන්න නිගමනය කරේ නැතත් ඒක එහෙමම පේන එකක් නේද වෙන්නේ හැමෝටම. ඒ වෙලා තියෙන මෙහෙමනේ. දැන් අපි ගත්තට පස්සේ අපි අර මං කිව්වේ නිගමනයක් නැති කිසිවක් නැහැ. දැන් අර බුදුහාමුදුරු කියනවා රූපම් මඤ්ඤති. චක්කුම් මඤ්ඤති. චක්කු විඥානම් මඤ්ඤති. ඒතර මේක ඔක්කොටම කියනවා. වේදනා සංඥා සංකාරය කියන්නේ මේ සමස්තම අධ්‍යක්ීම. ඒතර මේ සියල්ල මඤ්ඤණාවක් කියලා කියන්නේ. ඒතර මොකද්ද මේ මඤ්ඤණාවක් කියලා කියන්නේ? හිතාගත් එකක්. සරලව කිව්වොත් හිතාගත් එකක්. හිතෙන එකක්. ඒතර මෙන්න මේ මඤ්ඤණාව ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අපි ඉදමුකෝ දැන් මේ ලෝකයේ මෙන්න මේ කෙමිකල් එක තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා මෙහෙම එකක් එනවා මෙහෙම එකක් එනවා කියලා කවුරු හරි මොකද්ද කරලා තියෙන්නේ? හිතලා තියෙන්නේ. කියලා තියෙන්නේ. නමක් දාගෙන තියෙන්නේ.
තර මේක මේ අහවල් මූල ද්‍රව්‍ය මේක මේ අහවල් මූල ද්‍රව්‍ය මේක මේ විදිහයි මේක සංයෝග වුණාම හැදෙන්නේ මේක අරක කියලා මොකද්ද තියෙන තනිකරම මඤ්ඤති. එතකොට මුළු ලෝකෙ මොන්න තියරිය ගත්තත් එතකොට ඒක ආගමික කෝණයෙන් වේවා භෞතික විද්‍යා කෝණයෙන් හෝ වේවා රසායන විද්‍යාව හෝ වේවා ජීව විද්‍යාව හෝ වේවා තව මොකක් හරි අඟහරු ලෝකෙන් ඇවිල්ලා කරා කිව්ව හෝ වේවා මොක කළත් දැන් මං අහනවා ඔය එහෙම කියලා තියරි දාන කවුරු හරි කෙනෙක් ඉන්නවා. හරි? එතකොට මේ තියරි ඔක්කොම දාන ඕනම මිනිහෙක්ගේ දන්න ටික මකා දැම්මොත් මොකද්ද ඉතුරු වෙන තියෙන්නේ? මේ අහලා බලන්න දන්න ටික මකලා දානවා. දැනගත්තයි කියන දේ මකලා දැම්මම ඉතිරි වෙන්නේ මොන තියරිය? ඉතිරි වෙන එකක් නෑ. ඉතිරෙන්නේ එතකොට තේරෙනවා තනිකරම කරන්නේ මොකද්ද? දන්න ටික තමයි මඤ්ඤණා කරන්නේ. දැනගත් එකක් නැත්තම් මේ කිසිවක් ගැන අදහසක් ගන්න බෑ. දැන් කොටින්ම කිව්වොත් අපි මෙතන මෙහෙම කතාවක් කරනවා. මේ කතාව මේ විදිහයි අර විදිහයි මොකද්ද දන්නේ නැහැ කියලාත් හිතෙන්න පුළුවන්. ඒතොර ඒ හිතෙන ඔක්කොම හිතන්න වෙන්නේ මොකක් ඇසුරු කරගෙන? දන්න ටිකම තමයි. දන්න ටික ඇසුරු කරගෙන. මේ ඉන්නේ හාමුදුරු කෙනෙක්. හරි? මේක සිවුරා ඔය කතා කරනවා කියන කතාන්දරේ සම්පූර්ණයෙන්ම අපිට දැන් මතක් වෙන එකක් නේ. අපේ මතකයේ කියන එක ගිලිහුනොත් කියන්නේ අපි අතීතයේ විදිහට අල්ලගෙන තියෙන දන්නවා කියන සීමාව නැති වුණොත් මොකක් වෙනවද? මෙහෙම කතාවක් මෙතන නැහැ. ඒ කියන්නේ ඔබ හිතන්නකො මට ගෙදර ඉන්නකොට මට අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා අරයා ඉන්නවා මෙයා ඉන්නවා මේ ලෝකෙ මෙහෙම එකක් අර එහෙම එකක් කියලා දැනගන්න සියල්ලම මුළු ලෝකෙම මේ ඉන්නේ මං කියන එකයි ඔක්කොම ගිලිහෙන තැනක් වෙනවා. ඕක මෙහෙම හොයාගමුකෝ. දැන් මං ඔබෙන් අහනවා මෙහෙම. ඔබ ඉපදෙන්න කලින් ලෝකෙ තිබුණද? ඔබ ඉපදුනාට පස්සේ ලෝකෙ ඉපදුනාද? මේ සරලයි. අහන්නේ මොකද්ද? ඔබ ඉපදෙන්නත් කලින් ලෝකෙ තිබුණද? ඔබ ඉපදුනාට පස්සේ ලෝකෙ ඉපදුනාද? දැන් ගොඩක් අය හිතන් ඉන්නේ මං ඉපදෙනකොට අම්මා හිටියා තාත්තා හිටියා එහෙමනේ. ඒතර කට්ටිය ඔක්කොමලා හිතන්නේ. හැබැයි අම්මා හිටියා කියලා දැනගන්නේ ඔබ ඉපදුනාට පස්සේනේ. එහෙනම් අම්මා උපදින්නේ ඔබ ඉපදුනාට පස්සේ. මොකද දැන් ඔබේ අම්මා උපදින්නේ ඔබට ඔබ ඉපදුනායින් පස්සේද නැද්ද? ඔව්. එතකන් ඔබ ඉන්නවද ඔබේ අම්මා හම්බෙන්නේ? නෑනේ. ඊළඟට අම්මටත් පුතා නෑනේ හම්බෙන්නේ. නෑ. එතකොට මේ මුළු ලෝකෙම ඔබ දැනගත්තේ ඔබ ඉපදුනාට පස්සේද නැද්ද? ඒක සරලව කිව්වොත් දැන් බුද්ධ දේශනාවට අනුව ගත්තොත් ලෝකය ඇත කියලා අන්තකින් විග්‍රහයක් නෑ. මම ඇත කියන අන්තකින් විග්‍රහයකුත් නෑ. ලෝකෙ නැත කියන තැනින් මම නැත කියන තැනින් විග්‍රහයක් නෑ. එතකොට මොකද්ද එහෙනම් මම මේ ලෝකෙ ගැන දන්න කතාවක් තියනවා නම් ඒක තියෙන කතාවක් නෙවෙයි. ඒක මොන කතාවක්ද? හිතන් ඉන්න කතාව. ඒක උපදින කතාවක්. ඒක ගොඩ නැගෙන කතාවක්. ඒක හිතාගන්න කතාවක්. සරලව කිව්වොත්. එහෙනම් මෙහෙම හිතමු ඔන්න ඕක හොයාගෙන අපිට යන්න පුළුවන්. මේ කතාව පටන් ගන්නෙ කොතනින්ද කියලා හොයන් ගියොත්. දැන් හිතන්න මේ වෙලාව අපි දැනගන්න හඳුනගන්න ස්වභාවයක් තියෙනවා. විදිහක් තියෙනවානේ. මං ඉන්නවා මං ළඟ පිරිසක් ඉන්නවා අපි මෙහෙම සාකච්ඡාවක් කරනවා කියලා දැනගන්න. එතකොට අපි මේ වෙලාව ගත කරන මේ තප්පරේ මේ ෂණය නැවත කොහෙට හරි යනවද? නෑනේ එහෙම යාමක් නෑනේ. එතකොට දැන් අපි හිතමුකෝ දරකෝටු ගොඩක් එකතු කරලා ගින්නක් දාන්න.
එතකොට ඒ ගින්දර ආවේ කොහේ ඉඳලාද? මේ ගින්දර දරකෝටු වල තිබුණේ නැහැ. නෑනේ. දරකෝටු වල තිබුණේ. එතකොට මේ ගින්දර දැවි දැවි කොහෙටද යන්නේ? යන තැනක් නෑ. එතකොට මේ ගහගෙන තියෙන ගින්නට අලුත් දර දැම්මොත් මොකද වෙන්නේ? දිගින් දිගට දැම්මා. දිගින් දිගටම දැල්ල දිගින් දිගටම පත් වෙනවා. මේ නැගෙන ගිනි දැල් එකම විදිහද විවිධාකාරයි. දැන් නැගෙන ගිනි දැල් තියෙනවා. වෙනවා පහත් වෙනවා විවිධ හැඩතල වලට නැගෙනවා. එතන මේ නැගෙන කිසිම ගින්නක් ඒ හැඩතල ටික ඒ උස් පහත් බව ගින්න නිසාම පේන දෙයක් නිසා. ඒක රතු පාටට පේනවා, කහ පාටට පේනවා, නිල් පාටට පේනවා, හැඩ හැඩ විදිහට පේනවා. එතකොට මේ ටික පේන්නේ ගින්න නිසාද නැද්ද? ගින්න නිසා. එතකොට මේ හැඩතල පාට උස් පහත් බව ඒකක්වත් දරවල තිබිලාවද? නෑ. තිබිලාද? හරියට එහෙනම් මේ වෙලාවේ මේ පත්තු වෙන ගින්දර ආපු තැනක් නෑ වගේ. තියෙන තැනකුත් නෑ වගේ. යන තැනකුත් නෑ වගේ. මේ වෙලාවේ මේ පත්තු වෙන ගින්දර විදිහයි මොකද්ද? මේ අපිට ඇහි පත්තු වීම. ඊට පස්සේ කනේ පත්තු වීම. නාසයේ පත්තු වීම. දිවේ පත්තු වීම. එහෙම නැත්නම් කයේ පත්තු වීම, මනසේ පත්තු වීම. පත්තු වීම කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මේ පේනවයි කියලා ගොඩනගා ගන්න සිද්ධිය. ඇහෙනවයි කියලා ගොඩනගා ගන්න සිද්ධිය. එහෙනම් සරලව කිව්වොත් කෙටියෙන්ම කිව්වොත් කතාව මෙච්චරයි. මේ වෙලාවේ කොහෙවත් ඉඳලා එන සිද්ධියක් නෙවෙයි මේ තියෙන්නේ. කොහෙටවත් යන සිද්ධියක් නෙවෙයි මේ තියෙන්නේ. අර මතකයේ කියන දර ටික මොකක් කරනවද? ඇදලා දාලා මේ ගින්න පත්තු කරනවා. මතකය දැන් අයින් කළොත් මේ මොහොත හිස් වෙනවා. දැන් හැමදෙන්නේ දැන් ඒක කවුරු හරි ඇහුවොත් දැන් මතකය අයින් කළාම මේ මොහොතේ හිස් වෙනවනේ. මතකය අයින් කරනවද වෙනවද නැත්නම් මතකය අයින් කරන්න පුළුවන්ද කියලා නැත්නම් කරන විදිය ඇහුවොත් කරන විදිහක් නෙවෙයි කියන්නේ. අපි කියන්නේ මතකය අයින් කරන්න බෑ. කියන්නේ අපි මතකය අයින් කළොත් මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. උපමාව. මතකය නැති වුණොත් මේ මොහොත හදන්න බෑ කියන්නේ. මේ මොහොතක් තියෙනවා නම් අතීතය සම්බන්ධ නොකර මේ මොහොත පෙන්වන්න පුළුවන් වෙනවා. හැබැයි අතීතය සම්බන්ධ නොකර මේ මොහොතක් තියෙනවා කියලා තර්ක කරන්න බැහැ. ඒතර අතීත සම්බන්ධයෙන් මේ මොහොත ගොඩ නැගෙනවා කියලා කියන්නේ. ඒක පැහැදිලි කරන්නයි අරක ගන්න. උපමාවක් විදිහට. එතකොට මේ මොහොත ඇත්තටම හිස්. අතීතය මතක් කළා මේ මොහොත හදනවා. එතකොට අතීත මොහොතට ගිහින් බැලුවොත් ඒක අතීතයට යනවා. ඔහොම ගිහිල්ලා බැලුවොත් මතක් කරන ඔබ අර මව්කුසෙන් ඉපදුනා කියලා හිතන් ඉන්න දවසට යනවා. එදා ඔබ දන්නවද ඔබ ඉපදිලා කියලා? එදා ඔබ දන්නවද ලෝකෙ ගැන කතාව? ඒකත් පස්සේ දන්නවා. එහෙනම් මව්කුසෙන් ඉපදුනා කියන જાතිය නිත්‍ය කරගත්ත නිසායි මැරෙනවයි කියන මරණය අපිට හම්බෙලා. එහෙනම් ඉපදෙන එක නිත්‍ය කරපු නිසා මැරෙන එක නිත්‍ය. හැබැයි එතනට යනකම් ගිහිල්ලා බැලුවම මතක් කරන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. එතකොට කෝ ඒ ඉපදිච්ච පුජ්‍යලයා කෝ ඒ පුජ්‍යලයා ඉපදිච්ච ලෝකේ කියලා බැලුවොත් හම්බ වෙනවා ජාති නිරෝධය. මම හිතනවා මේ සාකච්ඡාව මෙතනින් එහාට අපි ඊළඟට ගෙනියන්න පුළුවන්. මේකට වෙලාව හරි නේද? ඔව් ඒක තමයි.
අපි එහෙනම් දැන් මේ කොටස මේ විදිහට අවසන් කරමු. මේ දැන් ඔබ මේක බලන කට්ටියටත් ඔයගලන්ටත් ඇති මොන හරි මේ සම්බන්ධයෙන් ගැටලු ඒ ගැටලුත් ඔයගලන් කමෙන්ට්ස් විදියට හරි ප්‍රශ්න විදියට හරි අපිට අහලා එවන්න. මොකද මේකේ හිතලා බලන්න යමක් තියෙනවා කියලා ඔයගලන්ට අනිවාර්යෙන් පේනවා ඇති. ඉතින් නැවත වාරයක් අපි ඊළඟ කොටසෙනුත් අන්ඩර්ලෙන්ඩ් සමගින් හමු වෙමු.